ලංකාවේ සිනමාවේ සම්මාන වැඩියෙන්ම ගත්තේ කවුද කියලා අහුවොත් ගොඩක් අය දෙන්නේ වැරදි උත්තර. හැබැයි අද අපි කියන්නේ කිසිම කෙනෙකුට අභියෝග කරන්න බැරි 100%ක්ම නිල සත්‍ය වාර්තා ඉතිහාසයයි. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මොකද අන්තිමටම ඉන්න නිලියන්ගේ වාර්තා අහුවම ඔයා අනිවාර්යෙන්ම පුදුම වේවි. අංක 1. ලාංකීය සිනමාවේ හොඳම නිලිය සම්මානය වැඩිම වාර ගණනක් දිනාගෙන රිදීතිරයේ අභිෂේක ලබා සිටින්නේ සිනමාවේ කැරලිකාරිය ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියයි. ඇයට පමණක් දෙවනි වෙමින් මේ ලයිස්තුවේ ඊළඟට ඉහළින්ම ඉන්නේ අනෝජා වීරසිංහ සහ ගීතා කුමාරසිංහ යන ප්‍රවීණ ශිල්පිනියන්. අපි සිනමානිලි රැජින මාලිනී ෆොන්සේකා සරසවි සම්මාන උළෙලේ 3 වතාවක් හොඳම නිලිය වෙද්දී ලංකාවෙන් එහාට ගිහින් ජාත්‍යන්තරය හොල්ලපු සුවිශේෂී තරුවක් අපිට ඉන්නවා. ඒ තමයි සබීතා පෙරේරා. ලංකාවේ හොඳම සහ සහාය නිලිය ලෙස කිහිපවරක්ම සම්මාන දිනු ඇය පාකිස්තානු සිනමාවේ උර්දු චිත්‍රපට 17ක ප්‍රධාන චරිත රංගපාවා. ඒ විතරක් නෙවෙයි 1986 දී නදියා චිත්‍රපටය වෙනුවෙන් පාකිස්තානයේ අල් සකර් සම්මාන උළෙලේ හොඳම නිලිය ලෙසත් බොබී චිත්‍රපටය වෙනුවෙන් ජනප්‍රියම නිලිය ලෙසත් ඇය ජාත්‍යන්තර සම්මාන පිට දිනාගත්තා. ඒ වගේම සිනමාවේ විශ්වීය මව අයිරාංගනී සේරසිංහ මහත්මිය සරසවිය හොඳම නිලිය සම්මානය 3 වරක් දිනා ගනිමින් ජනාධිපති ස්වර්ණ සංඝ සහ OCIC සම්මාන රැසක් දිනා ගන්නවා. වීණා ජයකොඩි මහත්මිය ජනාධිපති ස්වර්ණ සංඝ සහ OCIC හොඳම නිලිය ලෙස කිහිපවරක් සම්මාන ලබද්දී සහාය නිලිය ලෙසද වාර්තාගත සම්මාන ගණනාවක් ලබා තිබෙනවා. වසන්ති චතුරානි මෙන්ම ශ්‍රියානි අමරසේනත් කිහිපවරක්ම සම්මානයෙන් පිදුම් ලබද්දී බොහෝ දෙනෙක් වැරදියට හිතන් ඉන්න නදීකා ගුණසේකර මහත්මිය කිසිම දිනක හොඳම නිලිය වී නැහැ. ඇය දිනාගෙන තිබෙන්නේ සහාය නිලිය සම්මාන සහ කුසලතා සම්මාන රැසක් පමණයි. දැන් එන්නේ සිනමා ඉතිහාසයේ ලොකුම වාර්තාව. එකම වේදිකාවකදී හොඳම නිලිය සහ ජනප්‍රියම නිලිය කියන සම්මාන දෙකම එකවර දිනාගත් ලංකාවේ පළමු සහ එකම නිලිය කවුද දන්නවද? ඒ තමයි අනුලා කරුණාතිලක මහත්මිය. ඇය සරසවිය හොඳම නිලිය සම්මානය දෙවරක්, විචාරක, කලාලංකා සහ දීපශිකා සම්මාන ලබද්දී එක දිගට 3 වතාවක්ම සරසවිය ජනප්‍රියම නිලිය වුණා. දෙනවක හාමිනේ සහ සුවිනීතා වීරසිංහ කියන්නේත් සිනමාවේ සම්මාන වැස්සකින් පිදුම් ලැබූ තවත් දවන්තයින් දෙදෙනෙක්. මීට පස්සේ ඉන්න පරම්පරාවේ ඉහළින්ම ඉන්නේ සංගීතා සහ දිල්හානි. සංගීතා සරසවිය හොඳම නිලිය ලෙස දෙවතාවක් සහ ජනප්‍රියම නිලිය ලෙස 4 වතාවක් සම්මාන ලබද්දී දිල්හානි ඒකනායක සරසවිය ජනාධිපති OCIC සහ දෙරණ සම්මාන උළෙලවල් වල හොඳම නිලිය සහ ජනප්‍රියම නිලිය ලෙස සම්මාන පිට දිනා ගනිමින් සුවිශේෂී වාර්තාවක් තබනවා. චාන්දනී සෙනවිරත්න මහත්මිය සිනමාවේ දෙවතාවක් හොඳම නිලිය සහ දෙවතාවක් සහාය නිලිය සම්මාන ලබා ගන්නවා. හැබැයි සිනමා තිරයෙන් පුංචි තිරයට, ඒ කියන්නේ ටෙලිනාට්‍ය කලාවට ආවම මේ සම්මාන ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ලංකාවේ වැඩිම වාරක් ගණනක්, ඒ කියන්නේ 14 වතාවක් ජනප්‍රියම නිලිය වුණු පුංචි තිරයේ අසිරිමත් රැජින කවුද? ඒ ගැන කවුරුත් නොදන්නා පුදුම හිතන තොරතුරු ටිකක් එක්ක මේ වීඩියෝ මාලාවේ දෙවනි කොටසින් හමු වෙමු. අනිවාර්යෙන්ම රහස් කතා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.